ආයුෂ බොහෝ වේවා. විශ්ව මාතාවගේ ආශිර්වාදය ලස්සන පින්නන්ත ආදරණීය හදවත් වෙන ඔයාලට ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් මම ලස්සන රූප දෙකක් ඔයාලට දීලා තිනවා. ඒ රූප දෙකෙන් ඔයාගේ වඩාත්ම හිත යන ආදරණීය හිත යන ලස්සන හිත යන රූපය තෝරගන්න. ඒ වගේ මම හැමදාම කියනවා වගේ මම අහිංසක දුප්පත් ළමයිගේ බැංකු නම්බරෙත් නමත් සියල්ල විස්තර දාලා තිනවා. ඔයාලට තියෙන විදිහට ඔයාලට හැකි විදිහට දරුවට පුංචි උපකාරයක් කරන්න කියලා ඉල්ලන ගම අපි යමු ඔයාලගේ ලස්සන රීඩින් එකට. ආයුෂ බොහෝ වේවා. විශ්ව මාතාවගේ ආශිර්වාදේ පින්වන්ත ආදරණීය හිතක් තියෙන පළවෙනි රූපේ තෝරපු ලස්සන සිනාවකින් ඔයාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දරුවෝ ඔයාලට පළවෙනි රූපයෙන් ඔයාගේ මෙච්චර කාලයක් තිබුණ ඔයාව හිර කරන් හිටපු ඔයාගේ බැඳීම් නතර කරන් හිටපු මේ අඳුරු ආලෝකයේ ඔයාගේ ජීවිතෙන් තුරන් වෙලා යන මොහොත ඔයා මේ රීන එක අහන මොහොතින්ද ඔයාට තිබුණු ගොඩක් බාධක කරදර ඉවත් කරගෙන ඔයායි ගමනක් යන්න පුළුවන් ශක්තියක් නිදිගක් ඔයාට ලබා දෙනවා. ඉතින් ඔයා මේ රීඩින් එක අහන්න නැවතුනේ විශේෂයෙන්ම විශ්වයේ ආශිර්වාදයේ ඔයාට තියෙන නිසා, විශ්වයේ ආලෝකය ඔයාට තියෙන හින්දා, විශ්වයේ ආකර්ෂණය ඔයාට තියෙන හින්දා. ඉතින් ඔයා මෙතෙක් දුරට ගොඩක් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. මොකද ඔයා වටන්න රිද්දන්න බලන් ඉන්න කට්ටිය ගොඩක් වැඩි. ඔයා හොඳට හිතලා බලන්න. ඔයාව වටන්නේ රිද්දන්නේ ඔයා ගැන හොඳටම දන්න කෙනෙක්. ඉතින් ඒ කෙනා කවුද කියලා ඔයාට අමුතුවෙන් කියන්න දෙයක් නැතුව ඇති. මම මේ මොහොතේ මේ කතාව කියනකොටත් ඔයාට හිතෙනවා ඇති මෙච්චර කාලයක් මට රිදෙව්වේ මට වද දුන්නේ අනේ මම හොඳටම දන්න කියන අඳුරන කට්ටිය නේද කියලා. ඉතින් ඔයාගේ හිත හොඳ වැඩිකම හින්දා තමයි ගොඩාක්ම ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ. මොකද ඔයා අනුන්ගේ ප්‍රශ්න ඔයාගේ කරගෙන ඒ ප්‍රශ්න විසඳන්න ගිහලා අන්තිමේ ඔයා ගොඩාක් කරදර වලට මුහුණ පාලා තිනවා. ඉතින් ඒ වගේම ඒ සියලු කරදර බාධක බිඳ දරාගෙන ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයේ ආලෝකමත් කරගන්න කාලය ඔන්න දරුවෝ යාට ඇවිල්ලා තිනවා. ඉතින් ඔයාගේ පෙරපින බලවත් කරගෙන වැඩිපුර ඔයාගේ ආගමට දහමට අනුව ජීවත් වෙන්න හුරු වෙන්න. ලස්සන සිතුවිලි වලින් මේ ලෝකේ වර්ණවත් කරන්න ඔයාගේ හිත පුරුදු කරගන්න. සියලු දෙනාට ආදරය කරන්න, මෛත්‍රී පතුරවන්න. ඔයාගේ ආගමට අනුව ඔයා බෞද්ධ වේවා, හින්දු වේවා, කතෝලික වේවා, ක්‍රිස්තියානි වේවා මොන ආගම වුණත් ඒ ආගමට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න. සියලු දෙනාට මෛත්‍රී පතුරවන්න, සියලු දෙනාට ආදරය පතුරවන්න, සියලු දෙනාට කරුණාව පතුරවන්න. එතකොට ඔයාගේ එනර්ජි එක බලවත් වෙනවා. මේ විශ්වයෙන් ඔයාට සුබ ආරංචි පමණක් අරන් ඉන්න උත්සාහ දරනවා. ඔයාගේ හිතේ තියෙන, ඔයාගේ ශරීරයේ තියෙන නෙගටිව් අදහස් ඉවත් කරමින් ධනාත්මක ආකල්ප ආකර්ෂණය කරගන්න පුළුවන් ශක්තිය ඔයාට ලැබෙනවා. ඉතින් දරුවෝ ඔයාට මෙතෙක් තිබුණු මූල්‍යමය ගැටලුව ඔයාට විසඳ ගන්න පුළුවන් වෙනවා. ඔයා නොහිතන ආකාරයේ හිතා ගන්නවත් බැරි විදිහට ඔයාට හිතා ගන්නවත් බැරි මුදලක් ඔයාගේ අතට හිමි වෙනවා. ඔයා ගොඩක් වාසනාවන්තයි. ඒ වාසනාවන්තකම වැඩි දියුණු කරගන්න තමයි දැන් ඉස්සරහට තියෙන්නේ. ඔයා ලොකු මාර්ගයකින් බේරිච්ච කෙනෙක්, ලොකු දෙයකින් බේරිච්ච කෙනෙක්. ඔයාව වටන්න ලේසියට බෑ. ඔයාගේ හිත හරි හයියයි. ඔයාට කොච්චර ප්‍රශ්න ආවත් මේ ලෝකෙට hina වෙලා ඉන්න පුළුවන් මානසික ශක්තියක් ඔයාට තියෙනවා. ඒ හයිය ඔයාට ඇවිල්ලා තියෙනවා. ඉතින් දරුවෝ ඔයාගේ ප්‍රශ්න හංගගෙන hina වෙනවට වඩා ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කාලය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එකින් එක කල්පනාකාරීව ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න ඔයාට ක්‍රමයක් හම්බ වෙනවා. ඒ වගේම ඔයාගේ පෞල් පසුබිම් තුලත් ඔයා විවාහ වෙලා ඔයාගේ බිරිඳ එක්ක තියෙන යම්කිසි ආරවුලක් ඒ විසඳ ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඔයාගේ ස්වයං පුරුෂයත් එක්ක යම්කිසි ප්‍රශ්නයක් තිබුණා මේක ඔයාට වාසිදායක ලෙස විසඳ ගන්න පුළුවන් වෙනවා. ඔයාට ඉදිරි කාලය තුල ඔයාට ඔයාගේ වචන වලින් ගහලා දිනන්න පුළුවන් ශක්තියක් වෙන එකක් බලයක් ඔයාට තියෙනවා. ඔයාගේ වචන වල පවර් එක වැඩි වෙනවා. ඔයාට පුළුවන් වෙනවා ඔයාගේම කියලා ලස්සන ජීවිතයක් පටන් ගන්න. ඒ ජීවිතයට මුල පුරන්න ඔයා පටන් ගන්න. ඔයාගේ වැඩවල ලස්සන ක්වොලිටියක් හදාගන්න. ඔයාට පුළුවන් මට්ටමේ පුළුවන් විදියට පුළුවන් ආකාරයේ සියලු දෙනාට පිළිහිට වෙන්න. ඒ වගේම මම ඉල්ලන ඔයාගෙන මේ රීඩින් එක අහන්න බලන ඔයාට පුළුවන් විදියට ඔයාට
තියෙන විදිහට මේ අහිංසක දරුවට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ බැංකු නම්බරේ එක සියල්ල දාලා තියෙනවා. ඒ දරුවට පුළුවන් ආකාරයේ උපකාරයක් කරන්න කියලා මම ඉල්ලනවා. ඉතින් ඔයාට ඕන ලස්සන ජීවිතයක් ගත කරන්න. ඒ ලස්සන ජීවිතය ගත කරන්න විදිය ඔයා මනසින් විෂුවලයිස් කරන්න. උදේ හවා ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඔයාට පුළුවන් වුණ ඔයාගේම ලස්සන එනර්ජි එකක් බලයක් ගොඩනගා ගන්න. ඒක මේ ආලෝකේ පරාවර්තනය වෙනවා වගේ ලස්සන ශක්තියක් ඔයාට වටා කරකැවෙනවා. ඒ ආලෝකයෙන් මෙයා වැඩක් ගන්න. ඔයාගේ හිත සංසුන් කරගන්න, මනස නිරවුල් කරගන්න. ඔයාගේ ආගමට දහමරන ජීවිතේ වැඩි දියුණු කරගන්න. ඔයාගේ පින බලවත් කරගන්න. ඉතින් මේ පළවෙනි රූපේ තෝරපු ලස්සන හදවතින් ඔයාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා. ඔයාලගේ දවස් මට කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අහිංසක දරුවට ඔයාලා තියෙන විදිහට උපකාරයක් කරන්න කියලා ඉල්ලන ගමන් මම අදට නවතින ඔයාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා. ආයුෂ බොහෝ වේවා. විශ්ව මාතාවගේ ආශිර්වාදේ දෙවනි රූපේ තෝරපු ලස්සන පින්වන්ත ආදරණීය හිතක් තියෙන ඔයාලට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දරුවෝ අද ඔයා මේ රීඩින් එක බලන්න නැතුනේ. ඔයා මේ විශ්වයේ විශේෂ කෙනෙක් නිසා. ඔයාට ආරක්ෂාකාරී ශක්තියක් ඔයා වටා කරකැවෙනවා. ඔයාගේ ප්‍රශ්න වලින් ගාඩ් කරන්න කෙනෙක් ඔයා ළඟට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ සුබ මොහොතේ ඔයා මේ රීඩින් එක අහන මොහොතේ බලන්න දකින්න මොහොතට කලින් ඔයාට සුබ ආරංචියක් ලැබෙන්නේ නැති. ලස්සන පණිවිඩයක් ඔයාට ලැබෙන්නේ නැති. ලස්සන දෙයක් ඔයාට ලැබෙන්නේ නැති. ඉතින් ඒ වගේ ලස්සන ආදරණීය හිතක් තියෙන ඔයාලගේ මං ඉල්ලන්නේ. මම අහිංසක දරුවෙක්ගේ account number description එකේ දාලා තියෙනවා. ඔයාලට තියෙන විදිහට හැකි විදිහට දරුවට පුංචි උපකාරයක් කරන්න කියලා ඉල්ලන ගමන් යම් ඔයාලගේ රීඩින් එකට. ඉතින් පින්වන්ත දරුවනේ ඔයාට මේ විශ්වයෙන් කියනවා ඔයා හිතේ තියන් ඉන්න බලාපොරොත්තු වෙමින් ඔයා ගොඩ කාලයක් ප්ලෑන් කරලා ඔයාගේ වැඩක් තියෙනවා නම් ඒ වැඩේ කරන්න පටන් ගන්න. මොකද ඔයා වැටෙනවා නම් ඒ වැටෙන මොහොතේත් අල්ලගන්න ඔයාගේ පිටුපස්සේ කෙනෙක් ඉන්නවා. අර පහනකින් පහනක් පත්තු කරනකොට ආලෝකය අඩුවක් වෙන්නේ ආලෝකය වැඩි වෙනවා වගේ ඔයාගේ ජීවිතේ ආලෝකමත් කරන්න මේ විශ්වයෙන් ඔයාට කෙනෙක් එවනවා. ඉතින් මේ විශ්වයේ ශක්තියෙන් ඔයාගේ ජීවිතය ආලෝක කරගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඔයාට එන ප්‍රශ්න වලදී කලබලකාරී වෙන්නේ නැතුව හිතට එන දේ කරන්නේ නැතුව ඔයාගේ මුලින් හිතලා අවශ්‍ය දේ හරි විදිහට කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් දරුවෝ ඔයා හරි පින්වන්තයි. ඔයාගේ පෙර පින ඉස්මතු වෙන කාලය ඇවිල්ලා තියෙනවා. මේ රීඩින් එක අහන්නේ කුමන හෝ විශේෂයක් තියෙන පුද්ගලෙක්. ඒ වගේ විශේෂයක් තියෙන පුද්ගලයා අතර එක්කෙනෙක් තමයි ඔයා. හොඳට හිතට ගන්න. ඔයා කරන වැඩේ හොඳ ප්ලෑන් එකක් ඇතුව කරන්න. ඔයා කරන වැඩේ හොඳ දැනීමක් ඇතුව කරන්න. ඒ දැනුම නැත්නම් හරියට ඒ දේවල් ඉගෙනගෙන හරියට ඒ වැඩේ කරන්න පටන් ගන්න. මේ ඔයා කරන දේ සාර්ථක වෙනවා දරුවෝ. ඔයාට පුළුවන් ඔයාගේම කියලා ලස්සන ජීවිතයක් ගත කරන්න. ඔයාට පුළුවන් ඔයාගේම කියලා ලස්සන පෞරුෂත්වයක් ගොඩනගා ගන්න. ඔයාට පුළුවන් ඔයාගේම කියලා ලස්සන ක්වොලිටියක් හදා ගන්න. ඔයාගේ මේ විශ්වයේ තියෙන ලස්සන අදහස් වලින් මේ විශ්වය ආලෝකමත් කරන පුළුවන් ශක්තියක් ඔයාට තියෙනවා. ඔයාගේ පවුල තුලත් ඔයාව කැපිලා පේන්න පටන් ගන්නවා. මේ සමාජෙත් ඔයාව කැපිලා පේන්න පටන් ගන්නවා. ඔයාව කුමන හෝ දෙයකින් ඉදි මේ රීඩින් එක අහලා සතියක් ඇතුළත හොඳ විදිහට ජනප්‍රිය වෙනවා. සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙක් බවටපත් වෙනවා. ඔයා දැන් මොන තත්ත්වෙ හිටියත් ඔයාට එක ස්ටෙප් එකක් අඩියක් ඉස්සරහට තියන්න පුළුවන්. ඔයාට මේ ශක්තිය, එනර්ජි එක, බලය, පවර් එක මේ විශ්වයෙන් ලැබිලා තියෙනවා. දැන් ඔයාගේ අඳුරු කාලය ඉවරයි. ඔයාට තියෙන ඔයාගේම කියලා ජීවිතයක් පටන් අරන් ලස්සන ගමනක් යන්න. දැන් ඔයාට මොන ප්‍රශ්න තිබුණත් මොන බාධාවල් තිබුණත් ඒ බාධාවල් ප්‍රශ්න බිඳගෙන ඔයාට ඉදිරියට යන්න පුළුවන් ශක්තිය, එනර්ජි එක, මානසික ශක්තිය මේ විශ්වයෙන් ඔයාට ලැබිලා තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේම කියලා ලස්සන කතන්දරයක් ගොඩනගා ගන්න. ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න. ඔයාට දෙමාපියන්ගෙන් පවා ඔයා නොහිතන පුද්ගලයෙක්ගෙන් පවා ඔයා යම් කිසි දෙයක් කරන්න පටන් ගත්තොත් ඒ කරන දෙයට උදව් උපකාර බොහොමයක් හම්බ වෙනවා. මොකද ඔයා දන් දීපු පින්කම් කරපු කෙනෙක්. ලස්සන හදවතක් තියෙන කෙනෙක්. ඒ වගේ කෙනෙකුට ඉතින් මේ පෙර පින බලවත් වෙන කාලේ ඔයාට ඒ සියලු දේ ලැබෙන. ඔයා බය නැතුව ඔයාගේ වැඩේ කරන්න පටන් ගන්න. ඔයාගේ අරමුණට යන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔයා අවිවාහක කෙනෙක් නම් ඔයාට ලස්සන ආදරයක් මුණ ගැහෙන්න පුළුවන්. ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්.
මෙච්චර කාලයක් ඔයාට තිබුණු ප්‍රශ්න වලින් මිදිලා මානසික සැනසීම ඔයාට ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාට ඔයාගේම කියලා ලස්සන වාහනයක් හිතේ තියන් හිටියනම් ගන්න. අනිවාර්යෙන් ඒ දේ සැබෑ කරගන්න පුළුවන් තත්වයකට ඔයාට එනවා. ඔයා ඒ දේ සැබෑ කරගන්න පුළුවන් වාතාවරණය වටපිටාවක් ඔයාට ලැබෙනවා. ඉතින් ඔයා හරි ලස්සන වාසනාවන්ත කෙනෙක්. ඔයාගේ සිතුවිලි හරි ලස්සන. ඉතින් ඒ වගේ කෙනෙකුට අනිවාර්යයෙන් මේ විශ්ව මාතාව ඔයාට උදව් කරනවා. ඒ විශ්වාසය තියාගෙන ඔයාට ලැබෙන හැම දෙයකම මේ විශ්වයට ස්තුතිවන්ත වෙන ගම ඔයාගේ අරමුණ කරා යන ගොඩක් උත්සාහ දරන්න. ඒ ඔයා තියෙන පියවරක් පාසා ඔයාට උදව් උපකාර කරන්න කට්ටිය බලාගෙන ඉන්නවා. බය නැතුව ඔයාගේ හිතේ තියෙන දේවල් කාටවත් කියන්නේ නැතුව ඔයාගේ ගේම ඔයා ගහලා පෙන්නන්න. ඔයාගේ ටාගට් එකට ඔයා ගිහින් පෙන්නන්න. යාළුවොත් එක්ක, ගෙදර අයත් එක්ක, තමන් හොඳම කෙනෙක් එක්ක වුණත් ඔයාගේ හිතේ තියෙන දේවල් කියන්න යන්න එපා. ඔයාගේ හිතේ තියෙන දේ හරියට ඇනලයිස් කරගෙන ඔයාගේ ගමන යන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ දෙවනි රූපය තෝරපු ලස්සන පින්වන්ත හදවතක් තියෙන ඔයාට විශ්ව මාතාවගේම ආශිර්වාදය ලැබේවා. පුළුවන් විදියට හැකි විදියට අර අහිංසක දරුවට ඔයාලගේ උපකාරයක් කරන්න. ඉතින් ඔයාලගේ දසමට කමෙන්ට් එකක් දාන්න, මාව ෂෙයා කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔයාට විශ්ව මාතාවගේම ආශිර්වාදය ලැබේවා.